මෝෂන් ග්‍රෆික්ස් ඔයාලට මම සාමාන්‍ය සරලවම උදාහරණයක් දෙකක් කියන්න. ඔයාලා ටීවී එකේ දැකලා තියෙනවා නේද? ඔය මොකක් හරි නිවුස් එකක් යනකොට හරි ඔය මොකක් හරි එහෙම යනකොට වීඩියෝ එක උඩින් එක එලිමන්ට්ස් යනවා, මූව් වෙනවා, කැරගෙනවා, එකෝ ටෙක්ස්ට් යනවා, එක මොකක් හරි ඇනිමේෂන් එකක් යනවා. ඔන්න ඕවට තමයි මෝෂන් ග්‍රෆික් කියලා කියන්නේ. හරි. ඉතින් හරි මම මේකට දැන් මේ බලන්න මේ After Effects software එක තමයි මේ ඕපන් කරගෙන තියෙන්නේ. මේක ගොඩ දෙනෙක් බයයි මේකට. මේ ඉන්ටර්ෆේස් එකට. හරිද? මේ මේක හරිම ඉන්ට්‍රස්ටිං. මේක බය වෙන මොකුත් හින්දා නෙමෙයි මේක හරි සංකීර්ණයි වගේ පෙනුමේ හැටියට. හරිද? ඇත්තටම මේක සංකීර්ණ නෑ. හරිද? මේක සංකීර්ණ කරගෙන තියෙන්නේ. මේක ඇඩ්වාන්ස් software එකක්. ඒකේ කිසිම ඉෂුව එකක් නෑ. ඒක මම පිළිගන්නවා ඒක. නමුත් අපි සංකීර්ණ කරගන්න අවශ්‍ය නැහැනේ කිසිම දෙයක්. හරිද? මේකෙත් අර වගේ තමයි නිකන් මූලික වශයෙන් අපිට දකින්න පුළුවන් කොටස් 6ක් විතර අපිට පේන්න තියෙනවා. එකක් තියෙනවා ප්‍රොජෙක්ට් පැනල්ස්. අපි මේවට කියනවා පැනල්ස් කියලා. මේ ප්‍රොජෙක්ට් පැනල් එකක් තියෙනවා. ඊට පස්සේ කොම්පොසිෂන් පැනල් එක තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා ටයිම්ලයින් එක. ඊට පස්සේ මේ පැත්තේ ඔය ඉෆෙක්ට් අනම්මනම් ඔය තියෙන පැනල්ස් ටික තියෙනවා. මම මේ බොහොම සරලව යන්නේ උඩින්. හරි. අතන ටයිම්ලයින් එකක් තිබුණා, සීක්වන්සස් තිබුණා. ඒ කියන්නේ සාමාන්‍ය වීඩියෝ එඩිටින් software එක තියෙන සීක්වන්සස්. නමුත් මේ After Effects වලට එනකොට තියෙන්නේ compositions. right? compositions කියන්නේ මොනවා හරි අර කිව්වා වගේ වීඩියෝ හරි ග්‍රැෆික් හරි මොනවා හරි ටෙක්ස්ට් හරි ඔක්කොම එකතු කරලා හදන එක ෆ්‍රේම් එකකට ෆ්‍රේම් එකක් කියන්නේ එක අපි එකට කියමුකෝ එක සීන් එකකට අපි කියනවා කොම්පොසිෂන් එකක් කියලා. ඒ කොම්පොසිෂන් එකේ අපි නිශ්චිත කරගන්නවා නිශ්චිත කාල සීමාවක් තියෙනවා. සහ ෆ්‍රේම් රේට් ඒව ඔක්කොම අර කලින් ඒවා වගේම තමයි. මම නිකන් උඩින් කියලා දෙන්නම්. මේක ඇත්තට මෙහෙම බැලුවයි කියලා සමහරලාට ඔයාලට අල්ලගන්න ටිකක් අමාරු වෙයි. ඒක අර හිමීට කරගෙන යන්න ඕන දෙයක්. නමුත් අපිට කාල සීමාව වැඩි නැති නිසා මම මේකට ඉම්පෝර්ට් කරගන්නවා මම ගත්ත වීඩියෝ එකක්. right? අපි ගමුකෝ මේ වීඩියෝ එක ගමුකෝ. right? මේක මං ඔන්න කොම්පොසිෂන් එකක් හදාගත්තා. හරි. මේ කොම්පොසිෂන් එකක් තමයි දැන් මේ රන් වෙන්නේ. right? මේ තියෙන ටයිම්ලයින් එක. මේ ටයිම්ලයින් එක අපි කොහොම නැත්නම් කොම්පොසිෂන් එකේ මේ කොයි හරි තියලා රයිට් ක්ලික් කරලා කොම්පොසිෂන් සෙටිංස් දුන්නහම මෙතන ඔයාලට අර කිව්ව කතා කරපු දේවල් මුලින්ම කතා කරපු දේවල් මෙතන දකින්නට ලැබෙනවා. මේ තියෙනවා රෙසොලූෂන් සෙට් එක. ඒ වගේම මෙන්න තියෙනවා ෆ්‍රේම් ඇස්පෙක්ට් රේෂියෝ එක මෙන්න මෙතන 16:9. මෙන්න තියෙනවා ෆ්‍රේම් රේට් එක. ඊට පස්සේ මේ යට තියෙනවා මේ කොම්පොසිෂන් එක මේ ක්ලිප් එක කොච්චර දිගයිද කියන එක. තප්පර 20ක් දිගයි. right? ඉතින් මේක හරිම සරලයි මුලින් අපි සංකීර්ණව එක right හරි. මම නිකන් ටෙක්ස්ට් එකක් දාගන්නම් මේකට. මෙහෙම ක්ලික් කරුවා. මේක උඩින් ක්ලික් කරුවා. ඔන්න මට පුළුවන් මේක උඩින් ටෙක්ස්ට් එකක් ටයිප් කරගන්න. right? මම මේකට දාන්නම්කෝ kitchen මොන කිචන්ද ෆ්ලවර් එකක් තියෙන ඉඳ ෆ්ලවර් කිචන් කියලා දාන්නගේ. මම මේ නිකන් හිතිච්ච නමක් දැම්මේ. ඊට පස්සේ මම මෙතනින් ෆොන්ට් එක මාරු කරනවා. right? ඊට පස්සේ අපිට පුළුවන් ෆොන්ට් එකේ කලර් වෙනස් කරන්න. right? ඊට පස්සේ අපිට පුළුවන් මේ ෆොන්ට් එකට ඉෆෙක්ට් දාන්න. ඉෆෙක්ට් and preset panel එකෙන් අපිට පුළුවන් ඕන විදිහට ටෙක්ස්ට් ඉෆෙක්ට්ස් තියෙනවා මේක 100 ගාණක්. එක ටෙක්ස්ට් ඉෆෙක්ට් මේ 100 ගාණක් තියෙනවා මේ හරියේ. අපිට පුළුවන් ඒවා දාන්න. ඔන්න ඔය වගේ. right?
ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් මේකට ෂේප්ස් එහෙම දාන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා නියු දීලා මම ගන්නවා ෂේප් ලේයර් එකක්. ෂේප් ලේයර් එකක් අරගෙන මම මෙතනින් රෙක්ටැන්ගල් ටූල් එක අරගෙන අපි දම් පාටම ගමුකෝ. මෙන්න මෙතනින් මම ෆිල් කලර් එකක් සිලෙක්ට් කරගෙන මම දා ගන්නවා ෂේප් එකක්. මේක මෙහෙම නෙමේ. මම දන්නවා මේක ගැන අයිඩියා එකක් නැති අයට මේක ඉක්මන් වැඩි සහ මේක මේ විදිහට අල්ලගන්න අමාරුයි කියලා. මම මේ ඇත්තටම ඔයාලට පෙන්නන්නේ මේ වලින් මෙහෙම වැඩ කරන්න පුළුවන් කියන එක. මොකද අපිට සම්පූර්ණ After Effects ටියුටෝරියල් එකක් ගේන්න අපිට ටයිම් මදි. හරි? මේ වලින් මෙහෙම වැඩ කරන්න පුළුවන්, මීට වඩා වැඩ කරන්නත් පුළුවන්. හරිද? මම මේ සරල දෙයක් ඔයාලට කියන්නේ. කොච්චර එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වගේ දේවල් හදාගන්න කොච්චර වෙලාවක් යනවද කියලා. right? මේවල ඔපැසිටි අඩු වැඩි කරන්න පුළුවන්. හරි. ඔන්නම. ඒ වගේ. ඒවල පොසිෂන් හදන්න පුළුවන්. අපිට ඕන විදිහට. ඔන්න ඔය වගේ. හරි. ඉතින් ඔය විදිහට මේ ඒක ටෙක්ස්ට් ෂේප්ස් ඒ වගේ ඒවා දෙන්න පුළුවන් After Effects වලින්. ඉතින් motion graphics අපි කතා කරනවා ටිකක් වීඩියෝ එඩිටිං වලට මූලික වශයෙන්ම අවශ්‍ය වෙන motion graphics මේකදී අපි කතා කරනවා මේ කෝස් එකේදී. මොකද ඒක නැතුව බෑ. ඊට පස්සේ අපි කතා කරන වැදගත්ම දේ තමයි VFX. හරි. VFX ගැන කතා කරනකොට ඔයගොල්ලෝ දැකලා ඇති ඕන තරම් ෆිල්ම් වල VFX තියෙනව නේද? ඒ කියන්නේ එක දැන් හිතන්නකෝ මාවල් මූවි එකක් කියලා හිතන්නකෝ. ඒකෙම කොච්චර මේ ඇනිමේෂන්ස් අපි දකිනවද 3D අපි දකිනවද නේද? එතකොට මේ ඒ VFX ඒවට අපි කියනවා visual effects කියලා. right? ඒව කොහොමද කරගන්නේ? ඇත්තටම සමහර වෙලාවට මේ සමහර ඒවා ඇත්තටම අපිට විශ්වාස කරන්නත් බැරි තරමට රියලිස්ටික් right? ඒවත් දැන් ඔය 3D වගේ visual effects කරනකොට අපි ඒවා ගොඩක් ඒවා දකිනකොට අපි කියන්නේ ඒ දේවල් අපි ඉගෙන ගන්නේ නැති වුණාට ඒ දේවල් කොහොමද කරන්නේ කියන එක අපිට අයිඩියා එකක් තියෙන්න ඕනේ. right? VFX part එකේදී අපි cover කරනවා කොහොමද green screen වලින් කොහොමද වැඩ කරන්නේ. ඊට පස්සේ විවිධ effect දාලා කොහොමද මොකක් හරි ඒත් අපි හිතමුකෝ documentary එකක් ඊට පස්සේ short film එකක් ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල තෝරන තරම් ඇනිමේෂන්ස් VFX ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ. ඔන්න ඔය දේවල් ටික අපි කවර් කරනවා. එතකොට මේ කෝස් එකෙන් ඔයාලට VFX සහිතව ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා අපිට මේ ඔයාලට කියලා දෙනවා. හරිද? ඊට අමතරව අපි ප්‍රැක්ටිකලි ඒ දේවල් කොහොමද කරන්න කියලා දෙනවත් එක්කලම අපි ඒකට ගැලපෙන ප්‍රොජෙක්ට් එකකුත් හදනවා. සමහර විට ඒක ෂෝට් ෆිල්ම් එකක් වෙන්න පුළුවන්, ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙන්න පුළුවන්. ඔයාලට ඒක ප්‍රැක්ටිකලි කරන්න අවස්ථාව කොහොම හරි අවස්ථාව දෙනවා. ඔයගොල්ලෝ ඒක කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ කෝස් එකට සම්බන්ධ වෙන අයට. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට කොහොමද visual effects දාගන්නේ කොහොමද, ඊට පස්සේ ඒක කොහොමද මේ 3D වගේ දේවල් කොහොමද දාගන්නේ කියලා මම කියලා දෙනවා. නමුත් 3D සබ්ජෙක්ට් එකක් විදිහට මේකෙදි කරන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලා බලපු නැති අයට මම හිතනවා මගේ ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. දැන් ෂෙයා කරපු එක හරි. YouTube එකට යන්න ඔයාලා YouTube එකට ගිහිල්ලා අපේ සංජය මහතාගේ channel එකට යන්න. සංජය එල් වෙටිගල. right?
මේකේ ඔයාලට දකින්න පුළුවන් අපි හදපු ෂෝට් ෆිල්ම් එකක් තියෙනවා VFX පාවිච්චි කරලා 3D එහෙම පාවිච්චි කරලා ෆ්ලෑෂ් ෆ්‍රන්ට් කියලා මෙන්න තියෙනවා ෂෝට් ෆිල්ම් එක. හරි. මේ ෂෝට් ෆිල්ම් එක හදලා තියෙන්නේ After Effects Blender 3D හදලා තියෙන සම්පූර්ණ Blender වලින් ඒ දෙක පාවිච්චි කරලා ඊට පස්සේ එඩිට් එක ගහලා තියෙන්නේ Adobe Premiere වලින්. ඉතින් ඔයාලා After Effects Premiere ඔය දෙක සම්පූර්ණයෙන්ම කවර් කරනවා. ඒ වගේම මේ වගේ visual effects කොහොමද කරගන්නේ කියන එකත් අපි කවර් කරනවා. හැබැයි මේකේ 3D part එක අපි කරන්නේ නැහැ. ඒක වෙනම ලොකු subject එකක්. නමුත් ඒ වෙනුවට අපිට ගන්න පුළුවන් වෙන ක්‍රම සහ විදි අපි ඔයාලට කියලා දෙනවා. ඔයාලට දේවල් වැඩක් කරගන්න පුළුවන් වෙන විදිහට. right. මේ සම්පූර්ණයම මේ තියෙන එලිමන්ට්ස් හදලා තියෙන්නේ 3D වලින් Blender වලින් හදලා තියෙන්නේ. මේ සියල්ල ඇනිමේට් කරලා තියෙන්නේ Blender වලින්. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට එනකොට මේ හෙල්මට් එක මේ සූට් එක මේ හැම එකක්ම Blender වලින් 3D වලින් අපි හදලා තියෙන්නේ. හැබැයි After Effects වල part එක තමයි මේකේ දරුණුවටම තියෙන්නේ මේ හරියදී. මොකද මේ girl ගේ මූණ අපි සම්පූර්ණයෙන්ම දාලා තියෙන්නේ After Effects වලින්. මොකද මේ අපිට ඕන වුණා මේක ගානට මේ සූට් එකට දාලා ගානට එක ට්‍රැක් කරගන්න, එක කොම්පොසිට් කරගන්න. මොකද 3D ඔබ්ජෙක්ට්ස් එකලා කොම්පොසිට් කරනකොට ඒක ලේසි නැහැ. ඒ නිසා අපි After Effects පාවිච්චි කරුවා කොම්පොසිෂන් වලට. ඒ ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් මම ඔයාලට කෝස් එකේදී කියලා දෙනවා 3D නැතත්. හරි. ඉතින් නැත්තම් මෙයාගේ රියල් ෂූටින් එක ෂූට් කරද්දි තිබ්බ රියල් ෆුටේජ් එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේක තමයි ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. මේක තමයි අපි ෂූටින් කරද්දි තිබ්බ තත්ත්වය. හරි. මේක ඉමේජ් එකක්, මේක වීඩියෝ එකක් මට වීඩියෝ එකක් මට පෙන්වන්න විදිහක් නැහැ දැනට. මේක තමයි මේ විදිහට තමයි අපි ෂූට් කරේ. බෑග්ග්‍රවුන්ඩ් එක වයිට් තියලා ග්‍රීන් ස්ක්‍රීන් උත් නෙමෙයි අත්තටම වයිට් තියලා ඊට පස්සේ මේක මේ සීතලට දාන මේස් හෙඩ් මේ එකක් තියෙන්නේ සීතලට දාන එකක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ ඉයර්ෆෝන් මේ මෙතන මයික්‍රොෆෝන් එක මේ එළියට පැනලා තියෙන එක මේ විදිහට තමයි අපි ෂූට් කරේ. මේ ෆුටේජ් එක ඊට පස්සේ After Effects වලට දාලා අපි ඒක වෙනස් කරගත්තා. මෙන්න මේ විදිහට right. මෙතන මේ තියෙන මේ ඩීටේල්ස් ඔයාලට පේනවා ඇති. මේ මෙතන මෙන්න මෙතන තියෙනවා මයික් එක මෙයාගේ right. මෙතන මයික් එකයි මෙතන මයික් එකයි ඇත්තටම දෙකක්. ඒ කියන්නේ අපි ෂූට් කෙරුවගෙන් පස්සේ මම එඩිට් කරන්න යනකොට මට තේරුණා මේ මයික් එක සෙට් වෙන්නේ මේ හෙල්මට් එකට කියලා. ඒ නිසා මම මොකද කරේ After Effects වලින් සම්පූර්ණයෙන්ම අලුතින් මයික් එකක් මේකට රීප්ලේස් කරා. ඒ වගේ visual effects part එකක් කොහොමද කරගන්නේ? සමහර දේවල් අයින් කරගෙන සමහර දේවල් රීප්ලේස් කරගන්නේ තියෙන ඔබ්ජෙක්ට් එකක් කොහොමද ඇති ඔබ්ජෙක්ට් එකක් එක්ක කම්බයින් ගැලපෙන විදිහට මික්ස් කරගන්නේ right. ඔය වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එඩිට් කරනකොට තියෙන එක එක visual effects parts ගැන අපි කෝස් එකේදී කතා කරනවා.